ජල විදුලියෙන් කොන්ක්‍රීට් කඩා ඉවත් කිරීම වඩාත් හොඳ වන්නේ ඇයි? කොන්ක්‍රීට් ව්‍යුහයන් සමහර විට ජලයෙන් කඩා දමන්නේ මන්දයි කවදා හෝ ඔබ කල්පනා කර තිබේද? හයිඩ්‍රෝ ඩිමොලිෂන් ලෙස හඳුන්වන මෙම තාක්ෂණය අධිපීඩන ජලය භාවිතයෙන් ගුණාත්මක ගැඹුරකට කොන්ක්‍රීට් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. ACR නැත්නම් ස්වයංක්‍රීය කොන්ක්‍රීට් ඉවත් කිරීමේ ක්‍රමය ලෙසද මේ හඳුන්වනු ලැබේ. ජැක් හැමර්ස් වෙනුවට මෙහිදී අධිපීඩන ජලජෙට් යන්ත්‍ර භාවිතා කරයි. ඉතාමත් ශක්තිමත් ව්‍යුහයන් ඉරිතලා දුර්වල කළ හැකි සාම්ප්‍රදායික ක්‍රම මෙන් නොව මෙම ජලජෙට් මගින් කොන්ක්‍රීට් පිරිසිදුව ඉවත් කරන අතරම ඒවායේ වූ වාහනයේ ශක්තිමත් කිරීම නොවෙනස්ව තබා ගැනීමද සිදු කරයි. පාලම්, වාහන නැවැත්වීමේ ගරාජ සහ අනෙකුත් කොන්ක්‍රීට් ව්‍යුහයන් අලුත් වැඩියා කිරීමට මේ වඩාත් ආරක්ෂිතම ක්‍රමය බවට පත් වී ඇත. මෙම තාක්ෂණය බලගන්වන්නේ අධිපීඩන පොම්පයක් මගින් වන අතර එමගින් ජලය අධිපීඩන හෙල්ලයේ කෙළවරට ලබා දෙනු ලබයි. යන්ත්‍ර ක්‍රියාකරු අවශ්‍ය සැකසුම් විධානයන් ලබා දුන් පසු ජල විඝටන ක්‍රියාවලිය ආරම්භ කරයි. ඉන්පසු ක්‍රියාකරු ආරක්ෂිත දුරකින් සිට එහි ප්‍රගතිය නිරීක්ෂණය කරයි. අනුපිළිවෙලට වෙනස්කම් සිදු කරනු ලබන්නේ අත්ලේ ගෙන යා හැකි රේඩියෝ දුරස්ථ පාලකයෙන් හෝ යන්ත්‍රයේ ඇති දර්ශකය භාවිතයෙන්ය. මෙම යන්ත්‍රය සහ පොම්පය අතර සංනිවේදනය රැහැන් රහිත වන අතර ජෙට් යානය නියත වේගයකින් මතුපිටට ඉහළින් ගෙන යන ස්වයංක්‍රීය අනුපිළිවෙල නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබයි. එහි දත්තයන් පසුව ලබා ගැනීමට ක්ලවුඩ් අවකාශයට මුදා හැරනු ලබයි. ජලජෙට් යානය කොන්ක්‍රීට් වල සිදුරු සහ ඉරිතැලීම් අතර විනිවිදව යමින් ඇතුළත අධික පීඩනයක් ඇති කරයි. මෙම අධික පීඩනයේ ආතන්‍ය ශක්තිය ඉක්මවා ගිය විට කොන්ක්‍රීට් පුපුරා යනු ලැබේ. ඉතිරි වන වාහනය කම්බිවලට කිසිදු හානියක් සිදු නොවන අතර මෙම ක්‍රමය මගින් ශුද්‍ර ඉරිතැලීම් සෑදෙන්නේද නැත. එය නව කොන්ක්‍රීට් බන්ධනය කිරීම සඳහා කදිම මතුපිටක් නිර්මාණය කිරීමට පහසුවක් වේ. යන්ත්‍රය මගින් කොන්ක්‍රීට් ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ගුණාත්මක භාවය සහ අනුකූලතාවය සුරක්ෂිත කරයි. ජැක් හැමර්ස් භාවිතයෙන් ඇතුළු අනෙකුත් ක්‍රම මගින් ඉතිරිවන ව්‍යුහයට ශුද්‍ර ඉරිතැලීම් ඇති කරනු ලබයි. එමගින් ශක්තිමත් කිරීමේ තීරුවලට හානි සිදුවන අතර යන්ත්‍ර ක්‍රියාකරු මත ශාරීරික පීඩාකාරී ආතතියක්ද ඇති කරයි. තවද එක් ACR යන්ත්‍රයකට ජැක් හැමර්ස් 25ක් දක්වා වැඩ කළ හැකි වේ. එමගින් පිරිවැය අඩු කර ඵලදායීතාව සහ ආරක්ෂාව වැඩි කරයි. මෙහිදී රැස්වන අපජලය එකතු කර ජල පිරිපහදු පද්ධතියකට පෝෂණය කළ හැකිය. එමගින් පද්ධතියෙන් ජලය කානුවලට මුදා හැරීමට හෝ නැවත අධිපීඩන පොම්පයට මුදා හැරීමට අනුවර්තනය කිරීමටද හැකි වේ.